හයි මම මේ ඉන්නේ මගේ වර්කින් ප්ලේස් එකේ. කිඩ්ස්ලත් එක්ක වැඩ කරන එක ඉතින් ලේසි නෑ ස්පෙෂලි 3 years 4 years බබාලත් එක්ක වැඩ කරද්දි හරිම අමාරුයි. ඒ වුණාට හරිම ෆන් හරි සුන්දරයි. ඉතින් ගොඩක් අය හිතනවා 12ට ඕෆ්නේ හරි ලේසි ටීචින් කියන ජොබ් එක කියලා. නෑ ළමයි 12ට ඕෆ් වෙන්න බෑ අපිට. බබාලා ඔක්කොම ගියාට පස්සේ තමයි අපේ ඩියුටි එකේ හොඳම ටික පටන් ගන්නෙ. ඒගොල්ලෝ ගියාට පස්සේ තමයි අපි බබාලාගේ බුක්ස් වල වැඩ කරන්න ඕන, ඒ වගේ කරෙක්ෂන් කරන්න ඕන. වැඩ ගොඩක් තියෙනවා ඒගොල්ලන් ගියාට පස්සේ අපිට ඉතුරු වෙලා. කොහොම වුණත් එයාලා ගියාට පස්සේ මට හරිම පාළුයි. ඒගොල්ලන් ඉඳෙද්දි ඉතින් ඩෙස් උඩින් පයින්නවා, වටේ කැරකෙනවා, දුවනවා, මං එයාලගේ පස්සෙන් දුවනවා, ඩෝන්ට් ෂවුට් කියනවා, බබා ලඬනවා, මං එයාලා නලවනවා, ටීචර් 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 කියලා කෑ ගහනවා. මට තනියෙන් ඉඳි නිකන් ඒ සද්ද ඇහෙනවා වගේ හරිම පාළුයි. මෙයාලා ඉන්නකොට ඉතින් පප්පා ගමේ යුද්ධේ වගේ තමයි. අපේ ඕෆ් ටයිම් එක 1:30 ඒ වුණාට ඉතින් වැඩ කර ඉද්දි දන්නේම නැතුව වෙලාව යනවා. සමහර දවස්වලට ඉතින් 2 3 වෙන අවස්ථා තියෙනවා. මේ එහෙම දවසක් අද ඕෆ් වෙද්දි 3යි වෙලාව.